මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛ මං වේති ඡායාව අනපායි. තෙරුවන් සරණයි හැමදෙනාටම. අපි අද මාතෘකා කළේ ධම්මපදයේ කියන වටිනා ග්‍රන්ථ රත්නේ දෙවනි ගාථාව. අපි ගිය වතාවේ පළවෙනි ගාථාව ඉදිරිපත් කළා. අද අපි මේ දෙවනි ගාථා රත්නය තමයි මාතෘකා කළේ. ඇත්තටම අපි පහන් සිතින් යහපත් සිතින් කුසල සිතින් යමක් කරනවා නම් ඒකේ කුසල විපාකය අපිට ඒකාන්තයෙන්ම ලැබෙනවා. ඒක තමයි මේ ලෝකයේ තියෙන ස්වභාවය. මේ සිතේ තියෙන ස්වභාවය. මේ ලෝකේ අපි යමක් වපුරනවාද ඒකට අනුව අපිට අස්වැන්න ලැබෙනවා කියලා අපි කලින් සඳහන් කරා. එතකොට කුසල පක්ෂයේ වගේම අකුසල පක්ෂයේ ඒ දෙකේම මේ විදිහටම තමයි. අපි යමක් කරනවා නම් ඒකට අනුව තමයි අපිට විපාක හම්බෙන්නේ. එතකොට අපි මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මනස තමයි සියල්ලටම ප්‍රධාන වෙන්නේ. එතකොට අපි පහන් වූ සිතින් යමක් කළොත් ඒකේ කුසල විපාකය අපිට හම්බ වෙනවා. එතකොට මේ කතා වස්තුවේ උදාහරණයක් අපිට දීලා තියෙනවා මට්ට කුණ්ඩලී කතා වස්තුව. මේ මට්ට කුණ්ඩලී ජීවිත කාලෙම පින් කරපුගෙන නෙමෙයි. පින් කරන්න අවස්ථාවක් උදා වුණේ නැහැ. එහෙම ඉඳලා මේ මරණාසන්න අවස්ථාවේදී අපේ බුදුරජාණන් වහන්සේ ඒ මට්ට කුණ්ඩලී ඉන්න ස්ථානයට වැඩම කළා. එතකොට මට්ට කුණ්ඩලී බුදුරජාණන් වහන්සේ දැකලා ඒ බුදුරජාණන් වහන්සේගේ ආලෝකය දැකලා සිත පහදව ගත්තා. පහන් සිතින් මිය පරලෝ ගියා. ඒ මොහොතේම දෙව්ලොව ඉපදුනා. ඒ පහන් වූ සිතින් මිය ගියාට පස්සේ දෙව්ලොව ඉපදුනා. එතකොට අපි කොච්චර ජීවිත කාලෙම අපිට කුසල් කරන්න බැරි වුණා නම්, පින් කරන්න බැරි වුණා නම්, මරණාසන්න මොහොතේදී හරි අපිට කුසල් සිතක් පහළ වුණොත් ඒකාන්තයෙන්ම අපිට සුගතියේ උපදින්න පුළුවන්. ඒක මේ චිත්තේ තියෙන, සිතේ තියෙන අති විශිෂ්ට විස්මිත ලක්ෂණයක්. ඒ සිත කියලා කියන්නේ මහා මේ ලෝකේ පාලනය කරන, මේ ලෝකේ ක්‍රියාත්මක කරන විශාලතම බල ශක්තිය තමයි සිත කියලා කියන්නේ. සිතින් තොර ලෝකයක් නැහැ. සිත තමයි මේ ලෝකේ බලවත්ම ශක්තිය. එතකොට අපිට ඇත්තටම අපිට වෙන බාහිර කරන්න දෙයක් නැහැ. අපේ මේ සිත, අපි කරන ක්‍රියාවට අපි සිත කුසල පක්ෂයේ යොදාගත්තා නම් අපිට පහසුවෙන්ම ඒ සැප විපාක ලබා ගන්න පුළුවන්. අපි දැන් සමාජයේ ජීවත් වෙනකොට අපි හැම වෙලේම ඕන වෙලාවක අපි තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, හිතේ අමාරුවෙන් ඒ විදිහට තමයි ගොඩක් වෙලාවට සාමාන්‍ය ජනතාව ජීවත් වෙන්නේ. මගතොට යනකොට එනකොට උනත් එහෙමයි. අපි වාහනයක යනකොට උනත් සමහරලාට අපි හැම වෙලේම දේශයෙන් වටපිටාවේ තියෙන දේවල් වටපිටේ අයත් එක්ක ගැටෙන ස්වභාවයෙන් තමයි අපි සාමාන්‍ය ජීවිත ගත කරන්නේ. ඉතින් ඒ සිතම අපිට පහසුවෙන්ම යොදා ගන්න පුළුවන් කුසල පක්ෂේ. මෛත්‍රී, කරුණා ගුණ ධර්ම දියුණු කරගෙන ඒ විදිහට සමාජයේ හැසිරෙන්න පුළුවන්. අපි අනිත් අය දිහා මෙත් සිතින් මිතුරු ලෙසින් බලන්න පුළුවන් නම්, මෙත් සිතකින් බලන්න පුළුවන් නම්, එතකොට කරදරයටපත් වෙච්ච අය කෙරෙහි කරුණාවෙන් බලන්න පුළුවන් නම්, එතකොට තව කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් නම්, එතකොට මදහස් සිතින් අපිට ඕනම දෙයකදී අපිට සමාජයේ මුහුණ දෙනකොට ඇති වෙන සිදුවීම් අපේ හිත රිදෙන ඒවා ඇති වෙන්න පුළුවන්. නේ නොඑක ආකාර මිනිස්සු හැමෝම පීඩනයකින් ජීවත් වෙන්නේ. එතකොට ඒ අයගේ ක්‍රියා මත අපිට සමාජයට හිත පැරණ අවස්ථා එන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේදී අපිට උපේක්ෂාවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් අන්න අපිට කුසල් සිත් තමයි පහළ වෙන්නේ. ඉතින් ඊට පහසුවෙන්ම අපිට අකුසලය වැඩෙන්නේ නැති වෙන්නේ. කුසල සිත් ඇති වෙන විදිහට සමාජයේ ඕන වෙලාවක ජීවත් වෙන්න පුළුවන්. එතකොට පින් කරන අවස්ථාව ගැන කවර කතාවද? ඒ කියන්නේ පිනක් කරනකොට අනිවාර්යයෙන්ම අපිට කුසල සිත උපදවා ගන්න පුළුවන්. සාමාන්‍ය වෙලාවේ ගත කරනකොටත් අපි කුසල් සිතින් ඉන්නවනම් අපි වෙනම කුසලයක් පිනක් කරනකොට අපිට ඉතා පහසුවෙන් කුසල් සිත ඇති කරගන්න පුළුවන්. එතකොට ඒවයි විපාක අනන්ත අප්‍රමාණයි. දැන් සමහර අය කියනවා මේ පින් වල විපාක ඒ තරම් බලවත් වෙන්නේ කොහොමද කියලා. දැන් අපේ සිත ගැන කතා කරනකොට, සිතේ වේගය ගැන කතා කරනකොට සිත කියන්නේ අසීමිත වේගෙන් ක්‍රියාත්මක වෙන බල ශක්තිය. එතකොට තප්පරයට කෝටි ලක්ෂ වාරයක් ඉපදිබුදි නිරුද්ධ වෙන හිතක් තමයි අපිට තියෙන්නේ. එතකොට අපි කුසල් සිතක් එක තප්පරයක් කුසලයක පිනක යෙදුනොත් කෝටි ලක්ෂ වාරයක් සිත් උපදින අපිට කුසල් සිත්. එතකොට අපි විනාඩියක් කුසල සිතක් උපදවාගත්තොත් කුසල කර්මයක් කරනවා නම් විනාඩියක් ඇතුළත කෝටි ලක්ෂයව 60ක්. එතකොට හිතන්න මේ මොනසා බල සම්පන්න සිතක්ද මේ අපිට තියෙන්නේ. එතකොට ඒකේ වේගය ඒ වගේ විශාල කුසල් සිත් ප්‍රමාණයක් ඉපදෙනවා. එතකොට ඒවේ විපාකත් අනන්ත ප්‍රමාණයි. දැන් අපි අහලා තියෙනවා මලක් පූජා කරලා දෙව්ලොව ගියපු අවස්ථා. ඉතින් ඒක සාමාන්‍ය ජනතාවට එකපාරට හිතා ගන්න බෑ මොකද කියලා. ඒ පූජා කරන්න ගත වෙන කාලය බැලුවාම ඒ
ඒ මොහොත තුළ ඇති වෙන කුසල් සිත් ප්‍රමාණය අපිට ගණන් කරලා ඉවර කරන්න බෑ. ඒකයි සිතේ තියෙන ප්‍රබලත්වය. ඒකයි කුසලයේ තියෙන ප්‍රබලත්වය. එතකොට අපි කරන පොඩි කුසලයක උනත් අනන්ත අප්‍රමාණ විපාක තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැමදෙනාම හැම මොහොතෙම හැම මොහොතෙම කුසල සිත් පුදවාගෙන ජීවත් වෙන්න මහන්සි වුණා අපිට මෙලෝ වශයෙන් විතරක් නෙවෙයි මෙලෝ වශයෙන් සතුටින් ඉන්නත් පුළුවන් පරලෝ වශයෙන් සුගතිය යන්නත් පුළුවන්. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.